ආයු බොහෝ වේවා. ඉනලෝ කවුන්සලින් YouTube නාලිකාව තුළින් ඔබ සියලු දෙනාටම එහෙම ප්‍රාර්ථනාවක් කරගෙන මගේ වැඩසටහන ආරම්භ කරන්න මම අද සූදානම් වුණා. මොකද සුබ ප්‍රාර්ථනා කරාට සුබ ප්‍රාර්ථනා කරන්නවත් සුබ ආරංචි අහන්නවත් සුදුසු අවස්ථාවක් නෙවෙයි මේක. ඉතින් අපි සියලු දෙනාම දන්නවා අපේ පුංචි මුතු ඇටේ ඉන්න අපේ මේ මාතෘ භූමියේ ඉන්න මිනිස්සුන්ට ඒ ආදරණීය මිනිස්සුන්ට හරිම වේදනාකාරී රුදුරු ව්‍යසනයකට එහෙම නැත්නම් ස්වභාවික ආපදාවකට මුහුණ දෙන්නට අපිට සිද්ධ වුණා පසුගිය සතිය පුරාවටම. ඉතින් එදා ඉඳන් අද වෙනකනොත් කනට අමිහිරි, ඇසට අමිහිරි දර්ශන දකින්නට ලැබුණා, ආරංචි අහන්නට ලැබුණා මිසක අද වෙනකන්වත් හිතට සැනසීමක් දෙන කිසිම දෙයක් අහන්නට ලැබුණේ නැහැ. ඉතින් ඒ ගැන ඔබ මේ වෙනකොට සෑහෙන පමණටත් වඩා විස්තර ඔබ දන්නවා. මොකද නිවුස් වලට කියනවා, මීඩියා වලින් යනවා, හැම පැත්තෙම ඒ වගේමයි මුළු ලංකාව පුරාම මේ ව්‍යසනයට ගොදුරු නොවිච්චි පුද්ගලයන්, ඒ ව්‍යසනයට ගොදුරු වෙච්චි අපේ ආදරණීය සහෘදයන් බලන්නට යනවා. සියලු දේ අරගෙන යනවා, බෙදා හරින්නට යනවා. ඔවුන්ගේ මූලික අවශ්‍යතා ටික හරි සම්පූර්ණ කරන්න ඕන කියන ඒ දයාබර, ඒ ආදරණීය චේතනාවෙන් ඔවුන් බලන්නට යනවා. ඉතින් ඔබ ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මේ වෙන විට දැනගෙන හමාරයි. ඔබ දන්නවා ශ්‍රී ලාංකික විදිහට ගත්තත්, මුළු ලෝකවාසීන් විදිහට ගත්තත් අපි මේ ජීවත් වෙලා හිටි කාලය පුරාවටම අපිට විඳින්නට සිද්ධ වුණා මේ වගේ ස්වභාවික ව්‍යසනයන්ට, ඒ රුදුරු ව්‍යසනයන්ට, ස්වභාවික ආපදාවලට ගොදුරු වෙන්නට අපිට සිද්ධ වුණා කිහිපවතාවක්ම. එකක් අපි ගත්තොත් සුනාමි වදුර. ඒකත් අපිට නොකියම ඇවිල්ලා ලංකාව වටේම, ලංකාවට විතරක් නෙවෙයි ලෝකේ බොහෝ තැන්වලට ඒක ඉතාම දරුණු ලෙස බලපෑවා. නමුත් ලංකාව අපි ශ්‍රී ලාංකික විදිහට ගත්තොත් ලංකාව වටේම හිටපු අපේ ආදරණීය බොහොමයක් අසුරු ශනයෙන් එයා ඇවිල්ලා අරගෙන ගියා. එයා සුනාමි. ඊට පස්සේ ඒ වගේමයි. එතකොටත් ඔවුන්ගේ ගෙවල් දොරවල්, යාන වාහන, ගෙදරින් ටියුෂන් එකට ගිය දරුවා, ඉස්කෝලේට ගිය ළමයා, ඒ වගේමයි පොළට කඩපිලට ගිය අම්මා තාත්තා, ට්‍රිප් ගිය මිනිස්සු වගේ විවිධ ගමන් බිමන් වලට ගිය අය විතරක් නෙවෙයි, ගෙදර හිටපු අය පවා සුනාමි ඇවිල්ලා ඊටාම රහසිගතව, ඊටාම රුදුරු ලෙස, ඊටාම අකාරුණික ලෙස අරගෙන ගියා. ඉතින් ඒ වගේමයි ඊට පස්සේ ආවේ කවුද? කොරෝනා. කොරෝනා ඇවිල්ලා මොකද කරේ? එදත් අපි දැනන් හිටියේ නැහැ මේ විදිහට අපේ ආදරණීය අය රැගෙන යාවි කියා. එදා අපේ ගෙවල් දොරවල් වලට, වතු පිටි වලට, දේපල වලට හානි සිද්ධ වුනේ නැති වුණාට අපේ ඇකයේ හැදිච්ච දරුවෝ, අපිත් එක්ක ආදරේ බෙදාගත්තු අපේ ස්වාමිවරු, අපේ බිරින්දෑවරු, ඒ වගේම අපිව හදපු වඩපු අපේ දෙමව්පියෝ, ඒ වගේම අසල්වැසියා, ආදරණීයයා, එකට වැඩ කරපු සහෝදරයා, ඒ වගේ හැම කෙනාම අපිට නොකියම අරගෙන ගියා. ඔබට මතක ඇති ඩෙත් බොඩීස් ගොඩාක් එක දිගට ගොඩ ගහලා ලෝරිවල, වාහනවල අහුරලා ඒ දවස්වල අරගෙන ගිහිල්ලා ඒගොල්ලන් මිහිදන් කරා. එතකොටත් අපි කාටවත් ලං වෙන්න, කිට්ටු වෙන්න දුන්නේ නැහැ. මේක මාරාන්තිකයි, මේක බෝ වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවෙත් අපේ මිනිස්සු පුදුමාකාර වේදනාවක් විඳින්නට සිද්ධ වුණා. මේ වෙලාවේ ආව කවුද? දිට්‍රා. එයා ඇවිල්ලා මොකද කරේ? රටට වටේ විතරක් නෙවෙයි, රට මැද කිසිම ආගම් ભેදයකින්, ಜಾති ભેදයකින්, කිසිම ભેදයකින් තොරව බොහෝ දෙනා අපේ ආදරණීයයන් විතරක් නෙවෙයි, ඔවුන් උපයපු ධනය, දීපල සියලු දේ රැගෙන ගියා අවසරයකින් තොරවම. ඉතින් මේ අවස්ථා තුනේදීම අපිට විඳින්නට සිද්ධ වුණා, අපිට අපේ ආදරණීයයන්ට සමු දෙන්නට සිද්ධ වුණා ඔවුන් නොදකම පාංශකූලයක් නොදීම. මේක හරිම ඛේදජනක, හරිම වේදනාකාරී අවස්ථාවක් වෙලා තියෙන්නේ අපිට දැන්. ඉතින් කොරෝනා වලදී නැති වුණත් අනිත් උවදුරු, එහෙම නැත්නම් අනතුරු වෙච්චි මේ අවස්ථා දෙකේදීම කොටසක් ඉතුරු වුණා, ජීවත් වුණා. ඒගොල්ලන්ගේ ගොඩක් අය ශරීරයේ පුදුම තරම් තුවාල, අතපය කැඩිලා, කොන්ද කැඩිලා, ඔළුව පැලිලා, ආබාධ සහිතව ඉතුරු වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන් ඊටාම ශාරීරිකව වගේම ශාරීරික මහා දුකක්, වේදනාවක් අදටත් දුක් විඳගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන් එදා ඉඳන් අද වෙනකන් පුදුම විදිහට මානසිකව පීඩණයටපත් වෙනවා. ඒ වගේමයි මේ දික්ව ඇවිල්ලත් කරලා ගියේ. සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ට ශාරීරික පුදුම තරම් තුවාල. ඒ වගේමයි ශාරීරික තුවාල විතරක් නෙවෙයි, ශාරීරික තුවාල හා සමානවම ඒගොල්ලන්ගේ මනස තාම තදින් මේ වෙලාවේ තුවාල වෙලා තියෙනවා.
තවත් කොටසක් ඉන්නවා ශාරීරිකව කිසිම තුවාලයක් නැහැ. සමහර විට මහා ලොකු නායවල් එද්දී ඒගොල්ලන් ගෙවල් වල නොහිටියා වෙන්න පුළුවන්. සමහර පිට රටකට ගිහිල්ලා තමන්ගේ පවුල වෙනුවෙන් හරි හම්බ කරගෙන පිට රටකට ගිය තාත්තා අම්මා ගෙදර ඉද්දී අනිත් දරුවෝ ස්වාමියා හෝ බිරිඳ ගහගෙන ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලාස් එකකට ගිය දරුවෙක් ඉතුරු වෙලා අනිත් කෙනා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩට ගිය කෙනෙක් ඉතුරු වෙලා අනිත් අය ගිහිල්ලා තියෙන්න පුළුවන්. දැන් මොකද්ද ඉතුරු වෙච්ච කෙනාට ශාරීරික කිසිම තුවාලයක් කොතනකවත් සටහන් වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ මනස ඊටාම හරිම අවාසනාවන්ත විදිහට මහා ලොකු තුවාලයක් හැදලා තියෙනවා. ආදරණීයයන්ගෙන් වෙන්වීම. ඒ වගේමයි එදා ඉඳන් හරි හම්බ කරගත්ත පුළුවන් දවසේ ඉඳන් හරි හම්බ කරගත්ත දීපල තමන්ගේ දාඩිය මහන්සිය දිච්ච ඇවිල්ලා හරිම අකාරණික විදිහට අරගෙන ගිහින් තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ පුදුම මානසික ආතතියකින් පුදුම මානසික වේදනාවකින් පුදුම පීඩනයකින් තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ වගේමයි අපේ නොඋනත් සමහර විට අපිට අපේ නෑදෑයෙකුට කිසිම හානියක් වෙලා නොතියෙන්න පුළුවන්. අපේ යාළුවෙකුට කිසිම හානියක් වෙලා නොතියෙන්න පුළුවන්. අපි දන්න අඳුනන කිසිම කෙනෙක්ට හානියක් වෙලා නොතියෙන්නට පුළුවන්. දේපල හානියක් වෙලා නොතියෙන්නට පුළුවන්. ජීවිත හානියක් වෙලා නොතියෙන්නට පුළුවන්. නමුත් අපි හැමෝම මානසිකව මේ දවස්වල පීඩා විඳිනවා. මොකද අපේ ආදරණීය සහෝදරයන්, අපේ ශ්‍රී ලාංකික ජනතාව, අපේ ආදරණීයයන් වෙනුවෙන් අපි මේ දවස්වල පුදුම මානසික පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ. ඒක මේ රටේ අපි ජීවත් වෙන හැමෝටම තේරෙන දෙයක්. ඉතින් මම අමුතුවෙන් කියන දෙයක් නැහැ. මේ වගේ අවස්ථාවකදී අපිට ඔවුන්ගේ මනස හොඳින් සුවපත් කරගන්නට, ඒ වගේම ඔවුන් ස්ථාවර කරන්නට, ඒ වගේම ඔවුන්ගේ අභ්‍යන්තර ශක්තිය, ඔවුන්ට නැගී සිටීමට අභ්‍යන්තර ශක්තිය නැවත ලබා දෙන්නට අපි විසින් ක්‍රියාත්මක විය යුතුව තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ වගේ කටයුතු කරන්නට ඇත්තටම මනෝවිද්‍යාඥයෙක්වත් මානසික වෛද්‍යවරයෙක්වත් කවුන්සලර් කෙනෙක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් සාමාන්‍ය මිනිස්සු විදිහට ඒගොල්ලන්ගේ නේබර් කෙනෙක් එහෙම නැත්නම් අසල්වැසියෙක් විදිහට නෑදෑයෙක් විදිහට ඒ කොහොම නැතත් මිනිස්සෙක් විදිහට අපිට පුළුවන් ඒගොල්ලන්ගේ සිත සැනසෙන්නට උදව් කරන්නට. ඉතින් ඒ වගේ අවස්ථාවක් පොඩි අවස්ථාවක් හඳුන්වන්න දෙන්න තමයි ඇත්තටම මම ඉන්න ග්ලෝ කවුන්සලින් YouTube නාලිකාව හරහා අද කතා කරන්නට හිතුවේ. ඉතින් ඔබ දන්නවා අපිට මොන හරි ප්‍රශ්නයක් වුණාම සාමාන්‍ය ප්‍රශ්නයක් වුණත් අපිට මුණ දෙන්නට සිද්ධ වුණාම අපිට ඒක කාට හරි කියා ගන්නට තියෙනවා නම් ඒක පුදුම තරම් මානසික සැනසීමක්. ඔබ දන්නවා දැන් රට වටෙන්ම මේ ව්‍යසනයට ගොදුරු නොවූ පුද්ගලයන් විසින් ඔවුන්ට ආහාර අරන් යනවා, ඇඳුම් පැළඳුම් අරන් යනවා, සනීප ආරක්ෂක දේවල්, බෙහෙත් ඒ අවශ්‍ය මූලික අවශ්‍යතාව වගේ කියලා හිතන සියලු දේවල් ඔවුන් වෙනුවෙන් අරගෙන යනවා. ඉතින් මේ අරගෙන යාමත් එක්කම ඔබට පුළුවන් ඔවුන් සමග කතා කරන්න. ඇත්තටම මම දන්නේ නැහැ ආරක්ෂිතාංශයේ විසින් කතා කරන්නට ඉඩ දෙනවාද කියන එක. පොඩි දෙයක් හරි කතා කරන්නට ඔවුන් සමග කතා කරන්නට ඔබට පුළුවන් නම් ඒ වෙනුවෙන් ඔබ ඔවුන්ගේ කතාව අහන්නට සූදානම් වෙන්න. ඔවුන් පුදුම තරම් මානසික පීඩනයකින් දරාගත නොහැකි මානසික පීඩනයකින් තමයි මේ වෙලාවේදී ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් ඔවුන්ගේ කතාව අහන්නට ඒක ඔවුන්ගේ තියෙන ප්‍රශ්නේ 100%ක් නම් ඒ ප්‍රශ්නේ 50%ක් ප්‍රමාණයක් විසඳී යනවා. මෙහෙම කියද්දි ඔබට හිතෙනවා ඇති අනේ මොකද්ද මේ කිව්ව විකාර කතාව කියලා. නමුත් නැහැ. මනෝ විද්‍යානුකූලව බැලුවත් අපිට පුළුවන් නම් කාගේ හරි දුකක් අහගෙන ඉන්න ඒ දුක ඒ ප්‍රශ්නය අපේ කරගෙන අහගෙන ඉන්න පුළුවන් නම් ඔව් මට තේරෙනවා ඔබේ වේදනාව කියන එක අපිට කියලා ගන්න පුළුවන් නම් එතෙන්දී ඔහුගේ ප්‍රශ්නෙන් ඇයිගේ ප්‍රශ්නේ 50%ක් විසඳලා ඉවරයි. ඉතින් මේ වෙලාවේ පුළුවන් තරම් මේ ව්‍යසනයන්ට ගොදුරු වෙච්ච පුද්ගලයන්ට ඇහුම්කන් දෙන්න. ඒක තමයි ඉල්ලන්නට තියෙන වැදගත්ම සහ විශේෂිතම දේ. ඔවුන්ගේ කතාව අහන්නට සූදානම් වෙන්න. අපිට සමහරලාට හිතෙනවා අනේ මේ විකාරණම් අහගෙන ඉන්න බෑ අපිත් ඔළුව අවුල් වෙනවා කියලා. නමුත් ඒක නෙවෙයි මෙතෙන්දී සිදු කළ යුත්තේ. දෙපයින් හිටගෙන ඉන්න පුළුවන් අපිට. කාලා බීලා ඉන්න පුළුවන් අපිට. අනුන්ගේ වේදනාවක් දරා ගන්න බැරි නම් ඒගොල්ලන්ගේ වේදනාවකට කන දෙන්න බැරි නම් ඉතින් මේ ජීවිතෙන් ඇත්තටම පළක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් කළ හැකි එකම දේ තමයි ඔවුන්ගේ දුක අහගෙන ඉන්න එක. ඊටාම ප්‍රාථමික දෙයක්. නමුත් මේකේ ප්‍රතිඵලය 100%යි. ඔවුන් සුවපත් කරගන්නට මේ ක්‍රමවේදය තුළින් ඊටාම හොඳ හැකියාවක් ඉහළ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේමයි මේ වගේ අසාමාන්‍ය විදිහට දැන් අපි හිතුවොත් 2020 ගණන් වලදී 21 දී 20 කොරෝනා වසංගතයට මුහුණ දීපු කෙනෙක්ම
මේ අවස්ථාවේදී මේකටත් මුහුණ දෙන්නට ඇති. නමුත් ජීවිතය ඉතුරු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී තාත්තා හිමි වුණා, මේ අවස්ථාවේදී අම්මා හිමි වුණා. ඒ අවස්ථාවේදී දරුවා හිමි වුණා, මේ අවස්ථාවේදී ස්වාමියා හෝ බිරිඳ හෝ අහිමි වුණා. ඒ අවස්ථාවේදී අම්මා තාත්තා අහිමි වුණා, මේ අවස්ථාවේදී නෑදෑයෝ සියලු පරපුරා හිමි වුණා. ඒ වගේ වෙච්ච අය ඕන තරම් මේ සැරේ ඉතුරු වෙලා ඇති. ඉතින් එහෙම අයගේ මානසිකත්වය කොහොමද කියන්න ඔබට මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හදවතක් තියෙනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන්. ගොඩාක් අය දුක්බරිත අවස්ථාවකදී, ඊටාම දුකෙන් ඉන්න අවස්ථාවකදී ඔවුන්ගේ කතාවට ඔබට ඇහුම්කන් දෙන්නට පුළුවන් නම්, ඔවුන්ගේ සපත්තුවට බහැලා ඔබට ජීවත් වෙන්නට පුළුවන් නම්, ඔවුන්ගේ ප්‍රශ්නය ඔබේ කරගන්නට පුළුවන් නම්, ඔවුන්ගේ ප්‍රශ්නේ හරි අඩක් තව කෙනෙක් සතු කරන්නට පුළුවන් නම් ඒ අඩ ඔවුන්ගේ ප්‍රශ්නය තුලින් බැහැර වෙනවා. මේ වගේ රුදුරු ව්‍යසනයන්ට මුහුණ දීපු මිනිස්සු, එකපාරක් දෙපාරක් මුහුණ දීපු මිනිස්සු ශක්තිමත් මිනිසෙක් නම් මෙයා ආපහු නැගිටින්නේ ඇත්තට මෙයාගේ සංවේදන ඉන්ද්‍රිය පද්ධතියට ක්‍රියාත්මක වෙන්න තැනක් තියන්නේ නැතුව. ඒ කියන්නේ එයාලට ඇත්තටම අන්තිමට හැංගීම් දැනෙන්නේ නැතුව නිකන් හරිම හිස් මිනිසුන් වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. වගේම ඒගොල්ලන්ට ආදරය දැනෙන්නේ නැහැ, දුක දැනෙන්නේ නැහැ, වේදනාව දැනෙන්නේ නැහැ. හරිම අර අපි කියන්නේ මෙලෝ රහක් නැහැ කියලා. අන්න ඒ වගේ ජීවිතයක් ගත කරන්න ඕන තරම් ඉඩ තියෙනවා. නමුත් හිතේ තියෙන ශක්තියත් එක්ක මෙයාලා නැගිටලා ජීවත් වෙයි, වැඩ කරයි. ඉතින් එතෙන්දි මිනිසා කියන ඒ මිනිසෙක් තුල තිබිය යුතු මිනිස් ගුණාංග සමහර විට අහිමි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේමයි තවත් කොටසක් ඉන්නවා ශක්තිමත් නොවන මිනිස්සු මානසික රෝගීන් බවට පවා මේ අවස්ථාවේදී වුණත් පත් වෙලා තියෙන්න පුළුවන්. මොකද මේගොල්ලන්ට මේ දුක දරා ගන්නට බෑ. ඒගොල්ලන්ට වෙච්ච සිද්ධිය නැවත මතක් වෙන්නට පුළුවන්. ඉතින් ඒවෙන් මගහරින ඕන තරම් මනෝ විද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා. මම එකින් එක ඉදිරියට හඳුන්වලා දෙන්න සූදානමින් ඉන්නවා. නමුත් මේ වෙලාවේදී අපිට කරන්නට පුළුවන් විශාලතම සහ ලොකුම දේ තමයි ඔවුන්ගේ දුක කියාගෙන කවුරු හරි එනවනම් ඔවුන්ට ඇහුම්කන් දෙන එක. ඉතින් inner glow counseling නම් YouTube නාලිකාව හරහා මම ඔබට ගෙන ආවේ මේ පණිවිඩය. ඉතින් මා ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම කවුරු හරි ඔබට යමක් කියාගෙන එනවනම් අනේ මෙහෙමයි මේක සිද්ධ වුණේ, මෙහෙමයි කියලා කියාගෙන යනවා නම් කිසිම වෙලාවක මග හරින්න එපා. ආයතව මතක් කරන්න එපා. ඕව මතක් කරන එක නෙවෙයි දැන් අපි ඉස්සරහ ගැන හිතන්න ඕනි. කවදාවත් එහෙම කියන්න යන්නට එපා. එහෙම කියන්න අපිට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේ එනකන් ඔවුන්ගේ දුක ඔබේ කරගන්න. ඔවුන්ගේ දුකට ඇහුම්කන් දෙන්න. ඒක inner glow counseling YouTube නාලිකාවෙන් කරන ඉල්ලීමක්. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.